කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. වෙලාව පාන්දර 4:00යි. රත්නපුරේ ඉඳලා අනුරාධපුරයට පැය 7ක් තිස්සේ ඇවිල්ලා අපි මේ ඉන්නේ. මේ තියෙන්නේ අනුරාධපුර අලුත් ස්ටෑන්ඩ් එක. එළිය වැටුණට මේ දවස්වල අනුරාධපුරයේ වැස්ස හින්දා වැහි කළුවර තියෙනවා අහසේ. තව චුට්ටකින් බස් එකේ 6:00ට කිට්ටි. ඔන්න බස් එක එනවා. බස් එකේ දාලා තිබ්බ ලස්සන සින්දුවක පැය 1:00ක ළමයි අපි ආසන් කරේ ඔන්න ඔහොමයි බලාගෙන ඉන්නකෝ. කොච්චර ලස්සනට සින්දු දාලා තිබ්බත් වැඩක් නැහැ. බස් එකට නැග්ග වෙලේ ඉඳලා මේ ළමයා නම් හොඳටම නිදි. යද්දි ලස්සන පන්සලක් තිබ්බා. පන්සලේ නම නම් මොකක්ද කියලා මන් දන්නේ නැහැ. හැබැයි හරි ලස්සනයි මේ පන්සල. ඇත්තටම අනුරාධපුරේ හරි ලස්සනයි. මේ පාරවල් අයිනේ තියෙන ලස්සන හින්දා කොච්චර නිදිමත තිබ්බත් නිදා ගන්න නම් හිත දෙන්නේ. ගමකට. ඉතින් ඔයාලා බලනවා ඇති මේ කොහෙද කියලා. මේ තමයි අනුරාධපුරේ ගලෙන් බිඳින වැව පැත්තේ තියෙන මහා කැලෑගම කියන ගම. අපි මේ ඇවිල්ලා ඉන්නේ නෑදෑ ගමන. දවස් 3ක් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් vlog එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලට. Hej, det er mamlen meget. Men det er luk til de var dem. Yes. Lad det ikke noget så sig de var dem. Kunne det hette? Jeg var nu ikke. Jeg var lidt det sådan noget. Ami det er ne. Han er fedt jo han er det han det var mange der. Så der alle har lavet hvad var egentlig nok det det lidt. Men det tager lige en tid nå med den. 우그란데 부르도 이제 그냥 아래야 온다 잖아 바이시클 아 피아노 마다 카카 아다히라 아주사기와 මෙන්න මේ වෙලාවේ මඩ පාරේ යන්න ගිහිල්ලා අක්කලා දෙන්නව වැටෙන්න ගියා. ඉතින් ඕකට හොඳට මම hina වුණා. හැබැයි ඊට පස්සේ ඔතන ඇත්තටම මාව වැටුණා. ඒ දෙන්න වැටෙන්න ගියා විතරයි මම වැටුණා. ඒක නම් මහා එපාම කරපු වැඩක් මට වුණේ. බලන්නකෝ ඉතින් මට වෙච්ච වැඩේ. අයියෝ. එනේ ආස්සේ මං මාව ගන්න කිව්වම මගේ රත්තරන් අක්කා ඇවිල්ලා මගේ අතේ තිබ්බ ෆෝන් එක ගත්තා මට උදව් කරන්න නැතුව. මට නැගිටින්නවත් එයා උදව් නම් කළේ නැහැ. ඉතින් බලන්න මට ඉන්න අක්කලා. එයාලා හරිම ආදරණීය. Oh my god! Wow! මෙයාලා මෙච්චර hina වෙන්නේ මම මඩවලකනේ වැටුනේ. නැගිටින්න ආයෙ ලිස්සනවා. ඉතින් බලන්නකෝ. හැබැයි අනුන්ට hina වෙන්න එපා කියන දේ නම් ඇත්ත. අක්කලා දෙන්න වැටෙන්න ගිය එකට මම හොඳටම hina වෙච්ච ඉඳලා මම වැටුනේ. අයියෝ ඉතින් A few moments later.
Palawi parang Palawi natin sa puntong jada. Saya ke lema mau. Tapi yang bicycle padinda velike bicycle padayan. Hangin tadi taragat tiyan. Ane hayan depa. Mau ayatnya ponik dan bikin kindun. Oh nih. Kok hari ini rasanya sate? Itu lagu karaki. Mungkin ini koraka. Mana? Nih mana ini yoy. හරි අනේ වට්ටන්න එපා. හරිද? දෙයියනේ වට්ටන්න එපා. ඉතින් අපි ඒ ගියේ ගෙවල් ළඟ තිබ්බ වැවක් බලන්න. ඒක බලලා අපි ගෙදර ගිහිල්ලා එදා දවස ඔහොම ඉවර කරගත්තා. ඉතින් අපි ඊළඟ දවසෙන් හම්බ වෙමු. බලමු ඊළඟ දවසේ මොකද වෙන්නේ කියලා. සිලිලාරසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමී ඔන්න අපේ දෙවනි දවස. ඉතින් අපි උදේම යනවා හේනක් බලන්න. අපි යම්කෝ බලන්න. කුඹුරු මැදින් ලස්සන හේනක් තියෙනවා කිව්වා. ඒක ටිකක් දුරයි. අපි ඉතින් ගිහිල්ලා බලමු. අර මොඩරේකුත් ඉන්නවා අතන. ඔයාලට පේනවද? අර මේ දැක්කද ඔන්න අපි ආවා. රත්නපුරේ අඹ තියෙනවා හැබැයි මෙහෙම මෙච්චර ලොකු අඹ නෑ. අනික මේ මෙහෙ තියෙන ගස් හරි පාතයි. ඉතින් අතෙන් උනත් කඩා ගන්න හැකි. ඉතින් අපිට හරි සතුටුයි. ඉතින් මේ ගහ කාගේද කියලා නම් දන්නේ නෑ.
අපි එන පාරේ තමයි තිබ්බේ. ඉතින් අපි අඹ ගෙඩි 3ක් හදාගත්තා. වැඩි හදාගත්ත නෑ. මේ ඉන්නේ හරිම අහිංසක හා පැටියෙක්. එහෙ තිබ්බ කුඹුරක ඉඳලා තමයි මේ හා පැටියව අපි හොයාගත්තේ. මේ හා පැටිය හරිම දුර්ලභ හා පැටියෙක්. වෙන නැත්තම්. එකපාරට ට්‍රැක් බලලා වගේ කෑ ගහනවා. අනේ මන්දා. අපි තව එකක් කැමරාව හොරගෙන අනිත් බයික් නේද? තව තුනක් තියෙනවා. අපා ඉතින් හොලින් කරන්න එපා. උඩින්ම තුනක් කරා නැති හොර. හරි මේ ෆෝනේ වීඩියෝ කරගන්න ලස්සන අපිට පාතම දින ආකාරයේ. අර මම වීඩියෝ කරගත්ත එක්ක දැන් නැහැ. ඔය දින සෑහෙන මේ පාතම මෙතන අනේ මේ අඹ ගහක් අස්සෙයි මුණ ගහන්නේ. මම ආරක්ෂාවක් පොලේ කැමරාවක් ගන්න යන්නේ. Huh? කොක්කු ගොඩ අනේ හානම ඔන්න ඔය විදිහට තමයි අපේ දෙවනි දවසේ ඉවරුනේ. ඉතින් අපි තුන්වෙනි දවසෙන් හම්බ වෙමු. The next day. ඔන්න ඉතින් අපේ තුන්වෙනි දවසත් ආවා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ගියේ view point එකට. එතන ලස්සනයි කියලා ෆොටෝ ගහන්න එහෙට මල්ලි අපි එක්කන් ගියා. ඉතින් ඔහම ගිහලා ඇද්දේ දෙන්න ඉස්සරහින් බයික් එකේ ගියා. අපිව දාලා අපිට කලින්. අපි තුන් දෙනා මේ බයික් එක ඇද්දි මේ බයික් එකේ තෙල් ඉවර වුණා. කඩයක් හම්බෙනකන් ඔහම තල්ලු කරගෙන තමයි ඉතින් ගියේ. එයා යනවා හොඳට වාඩි වෙලා මම තල්ලු කරනවා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඉතින් අපි මේ දැන් යන්නේ අනුරාධපුර කැම්පස් එකේ අපේ අක්කයි මෙයාගේ යාළුවෙකුයි ඉන්නවා. දැන් අපි ගිහිල්ලා එයාලව බලලා කතා කරලා එන්න තමයි අපි මේ යන්නේ. ඔයාලා බලාගෙන ඉන්නකෝ. මම පුළුවන් නම් රජරට කැම්පස් එකත් ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ මහා කනදරාව වැව. පාර දෙපැත්තෙන් මේ වැව තියෙනවා. ඇත්තටම මේක පුදුම තරම් ලොකුයි. ඉතින් අපිට හදිස්සි හින්දා ෆොටෝ එකක්වත් ගහන්න නැතුව අක්කලවයි අයියලවයි හම්බෙලා කතා කරලා එන්න ඉක්මනින් ගියා. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. මේ ඔයාලට පේන්නේ මිහින්තලේ චෛත්‍ය දෙක. අපි දෙන්න අපි හරිම හම්බෙන් දැක්කේ. අපි දන්නේ චෛත්‍ය දෙක මෙතෙන්ට පේනවා කියලා. ඉතින් අපි නවත්තලා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ගියා. මේ පාර ආවට අපිට පන්සල් වල වඳින්න යන්න බැරි වුණා. මේ තියෙන රජරට කැම්පස් එක. ඇත්තටම හරිම ලස්සනයි. සමහර අය දැකලා ඇති, සමහර අය දැකලා නැතුව ඇති. ඇතුළට ගිහිල්ලා නම් වීඩියෝ ගන්න බැරි වුණා. හැබැයි ඇතුළට ගිහිල්ලා අරයාගේ යාළුවත් හම්බෙලා කතා කරලා එයාවත් දාගෙන තමයි අපි ගෙදර ගියේ. ඔයාලට පේනවද මෙතන අලි බහුල ප්‍රදේශයක කියලා ගහලා තියෙනවා. හැබැයි අලි නම් හිටියේ නෑ පේන්න. හිටියා නම් එහෙම අපි ඉවරයි. මොකද අපි අලින්ට හරිම බයයි. ඉතින් මේ අපි එදා හවසත් යන්නේ ආයේ හේනට. ඇත්තටම හේනට නම් කොච්චර ගියත් එපා වෙන්නේ නෑ. ඒ තරම් ඒ ටික මාර ලස්සනයි.
ඉතින් ඔන්න අපේ පළවෙනි vlog එකේ අවසානයේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ vlog එක හොඳයි නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ඒත් කියන්න. අපි තුන්වෙනි දවසේ රත්නපුරේට ආයෙ යන්න පිටත් වුණා. ඉතින් බස් එකේ යනකම් මේ දෙන්න හොඳටම නිදි. එහෙනම් ඉතින් මේ vlog එක මෙතන ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.